ආසියානු කුසලාන 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමි කරගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශීය කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපති මොහ්සින් නවුක් අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි. පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අප තීරණය කර තිබෙනවා යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. කුසලානය ලබා දීමේ අවස්ථාවේදී අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මානය ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබේ යනුවෙන් නිවේදකවරයා පැවසීය. උත්සවයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය ක්‍රිකට් නායක සූර්ය කුමාර් යාදව පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්දා සිට ශූර කණ්ඩායමට කුසලානය අහිමි වීම තමන් දැක නොමැති බවයි. කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය. ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 147ක් පළමුව පන්දුවට පහර දී ලබාගත් අතර ඉන්දීය කණ්ඩායම එය හඹා ගොස් ලකුණු 150ක් කඩලු 5ක් දැවී ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කර ගැනීමට සමත් විය. ආසියානු කුසලානය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සතු විය.